අද අපි කතා කරන්නේ ගාලු නගරයේ සුවිශේෂී වලව්වක් වන අතපත්තු වලව්ව පිළිබඳවයි. ශාස්ත්‍රීය හරිත වර්ණයෙන් වැසී ගිය භූමියක අක්කර 1මාරක් පුරා විහිදී ඇති මෙම වලව්ව ගාලු කොටුවේ ලෝක උරුමයෙන් සැතපුම් භාගයක් දුරින් පිහිටා තිබෙනවා. පුරාවස්තු ආඥා පනත යටතේ සුරක්ෂිත ස්මාරකයක් ලෙස මෙය නම් කර ඇත්තේ ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසායි. හාට වන සියවසේ අගභාගයේදී ඩොන් බස්ටියන් ජයතිලක ගුණරත්න මුදලිතුමා විසින් මෙය ඉදිකරනු ලැබුවේ සොහොයුරාගේ උපහාසයකට එල්ල කළ නිර්මාණාත්මක ප්‍රතිචාරයක් ලෙසයි. දොරටුවේ පහළ ලින්ටලය නිසා ඔහුට නැමී ඇතුළු වීමට සිදු අවස්ථාවක ඇති වූ සිත් වේදනාවක් මෙවන් විශාල වලව්වක් නිර්මාණය කිරීමට හේතු විය. යුරෝපීය වාස්තු විද්‍යාත්මක අංග සහ 19 වන සියවසේ එකතු කිරීම වල අපූර්ව සම්මිශ්‍රණයක් ලෙස මෙම වලව්ව නිර්මාණය වී තිබෙනවා. මැද මිදුල් වටා ගොඩනැගුණු ගොඩනැගිලි දෙකක් සහ සේවා ප්‍රදේශ, පළල් වැරෙන්ඩාස්, විවෘත ඉඩකඩ සහිත කාමර මේ සියල්ලම නිර්මාණය කර ඇත්තේ පරිසරය සමග ඒකාබද්ධ වන ආකාරයට. අත්පත්තු වලව්ව හුදෙක් සුන්දර ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය ස්වභාවික සිසිල්න පද්ධතියකින් යුක්තයි. අර්ධ වෘත්තාකාර උළු සෙවිලි කළ වහලය සූර්ය තාපය පරාවර්තනය කරනවා. වලව්ව වට ඇති උද්‍යාන සෙවණ සපයන අතර වාතය සිසිල් කරනවා. ටෙරාකොටා බිම්මහල භූගත ජල වාෂ්ප වීමට ඉඩදී නිවස සිසිල්ව තබා ගන්නවා. ඊසාන දිග මෝසම් සුළං නිවසට පැමිණීම නිසා වාතාශ්‍රය සිසිල් කරනවා. මේ සියල්ල සැලසුම් කර ඇත්තේ පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වීමටයි. වලව්ව වටා ඇති භූමියත් ඉතාම සුවිශේෂී. උතුරු දකුණු දිශාවට සමාන්තරව දියවෙන කඳු වැටි දෙකත් අතර පිහිටි මෙම සෑදලය ස්වභාවික සුන්දරත්වය එක් කරනවා. වැසි ජලය එක් නිම්නයකින් අභ්‍යන්තරයටත් අනෙක් නිම්නයෙන් වරායටත් ගලා යන මේ භූ විෂමතාවය අතීතයේ ජීවිතයටත් වැදගත් වුණාට සැකයක් නැහැ. වලව්වට ආසන්නයේ පිහිටි සිඹිලි ආවාසය පවුලේ පන්සල් ලෙස සැලකෙනවා. ඒ වගේම පවුලේ සොහොන් ගෙයක් පිහිටා තිබීම පරම්පරාවේ බැඳීම ශක්තිමත් කරනවා. මුදලි රෝලන්ඩ් ගුණරත්න සහ ඩොන් බස්ටියන්ගේ සොහොන් මෙහි දැක ගන්නට පුළුවන්. අදටත් අතපත්තු වලව්ව ගෙවී ගිය සියවස් දෙකක මතකයන් සංගවාගෙන නිහඬව සාක්ෂි දරමින් සිටිනවා. එය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ජීවමාන පිටුවක්. නවීකරණය සහ යටත් විජිත ආධිපත්‍ය පැවති යුගවල ශ්‍රී ලාංකීය ප්‍රභූපන්තියේ ජීවිතය අධ්‍යයනය කිරීමට මෙය කදිම උදාහරණයක්. අද